ඕකාස අහම් බන්තේ තිසරණේන සද්ධින් උපෝසත නවාංග සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ බන්තේ ဒုတိယံ පි ඕකාස අහම් බන්තේ තිසරණේන සද්ධින් උපෝසත නවාංග සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ බන්තේ තතයම්පි ඕකාස අහම් බන්තේ තිසරණේන සද්ධින් උපෝසත නවාංග සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ බන්තේ යමහං වදාමි තං වදේත නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතයම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතයම්පි ධම්මං සරණං ගච්ඡාමි තතයම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා කරිත්වා විහරණං සමාදියාමි ඉමානි උපෝසත නවාංග සීලානි සමාදියාමි ဒုတိယံ පි ඉමානි උපෝසත නවාංග සීලානි සමාදියාමි තතියම්පි ඉමානි උපෝසත නවාංග සීලානි සමාදියාමි තිසරණේන සද්ධෙන් උපෝසත නවාංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි නවාංග සීලය අප අතර ගොඩාක් ප්‍රසිද්ධ එකක් නෙවෙයි. ඒ වුණත් නවාංග සීලයේ පිහිටා කටයුතු කිරීම මහත්ඵල මහානිසංස ළඟා කර ගැනීමට හැකි බව අංගුත්තර නිකායේ නවක නිපාතයේදී නවහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ උපෝසතෝ උපවුත්තෝ මහත්ඵලෝ හෝති මහානිසංසෝ යන දේශනාවෙන් පැහැදිලි වෙනවා. අපි සමාදන් වන අෂ්ටාංග සීලයට නවවන අංගයක් වශයෙන් මෛත්‍රිය එකතු කර තිබීම තමයි මෙහි දැකිය හැකි විශේෂත්වය. අෂ්ටාංග සීලයේ අවසානයේට සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා කරිත්වා විහරණං සමාදියාමි කියලා කියන්නේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරනවා කියන එකයි. මෙම සීලය සමාදන් වන කෙනා විසින් පුළුවන් තරම් මෛත්‍රී භාවනාව කරමින් මෛත්‍රිය වඩමින්ම වාසය කරමින් නවවන අංගය සම්පූර්ණ කරගත යුතු වෙනවා. එහෙම කටයුතු කිරීමෙන් අපට ඔබට මහත්ඵල මහානිසංස උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් සරණයි.